වෙළඳපොළ විව යටතේ පූර්ණ තරංගයට ගන්න තියෙන හොඳම උදාහරණය තියෙන්නේ බිත්තර වෙළඳපොළ තුල. අපි ඉන්නේ අද රබ්බලානේ දෙලෙක් කඩේ පොලේ. අපි අද බිත්තර ගන්නයි යන්නේ. අපි යමු. මුදලාලි බිත්තර වටනකම තියෙන්නේ ගන්නවත් අද 30යි. මුදලාලි කොහොමද බිත්තර මිල ගණන් දවසින් දවස වෙනස් වෙනවද කොහොමද? වෙනස් වෙනවද කියලා. වෙනස් වෙනවා නේ. ඊයේ 35යි අද 40යි අද පොඩ්ඩක් අඩු වෙලා. මුදලාලට කැමති විදිහට මේකේ මිල වෙනස් කරන්න බැරිද කොහොමද? බෑ. හා එල රේට් එකක් තියෙනවා. මාකට් එක අයිසොත් දී. පයිසේ වලදා විකුණන්නේ. හරි. මුදලාලි මට දෙන්නකෝ බිත්තර 10ක්. ගම්මත්. ආවත්. හරි. thank you. හරි. පූර්ණ තරඟකාරී ආයතනයකට බෑ කිසි විටකත් Taman විකුණන භාණ්ඩයේ මිල වටිනාකම තීරණය කරන්න. ඔවුන්ට හැම වෙලාවෙම පුළුවන් වෙන්නේ වෙළඳ පොලේ නැතහොත් කර්මාන්තයේ තියෙන මිල වටිනාකම පැවරුණු මිලක් විදියට සලකමින් මිල ගණුවෙක් විදියට කටයුතු කරන්න. ඔවුන් විකුණන භාණ්ඩයේ මිල වටිනාකම වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ කර්මාන්තයේ නැතහොත් වෙළඳ පොලේ මිල වටිනාකම වෙනස් වුණොත් විතරයි. මුදල් මේක පටන් ගත්තාම දැන් ගොඩක් කල්ද? එමෙත ටිකක් කල් නේ. කොහොමද දැන් ලාභ දත්තේ? මුලින් නම් හොඳයි. ආහා. දැන් ඉතින් හැමදාම විතර තියෙනවා. ආහා. එන්න අඩු අඩුයි නේ. හරි උදලා අපි කියලා නගෙන. පූර්ණ තරංකාරී ආයතනය කෙටි කාලයේදී අති ප්‍රාමාණික ලාභ ලැබුවත්, ප්‍රාමාණික ලාභ ලැබුවත්, අප්‍රාමාණික ලාභ ලැබුවත් දිගු කාලයේදී දකින්න තියෙන අබාධ ප්‍රවේශයේ සහ පිටෝම නිසා දිගු කාලයේදී උන්ට හිමිවන්නේ ප්‍රාමාණික ලාභය විතරයි.